Good morning ළමයි, welcome back to Sonali Hansani YouTube channel. ඉතින් අද අප්‍රේල් 1 වෙනිදා අලුත් මාසෙක ආරම්භයක්. මගේ බර්ත්ඩේ එක එනවා අප්‍රේල් 4 වෙනිදා. ඉතින් මගේ බර්ත්ඩේ වීක් එක ගත වෙන්නේ කොහොමද කියලා තමයි මම ඔයාලත් එක්ක මේ vlog එකෙන් share කරගන්නේ. බලමු ඉතින් කොහොමද මගේ මේ බර්ත්ඩේ වීක් එක ගත වෙන්නේ කියලා. ඉතින් දැන් මම උදේට කන්න තමයි හදන්නේ. අද තියෙන්නේ මං ආසම මෙනු එක. ඉතින් අද නම් මම ගෙදර ඉන්නේ තනියම නෙවෙයි. අද අපේ අම්මත් ගෙදර. මොකද අද පොය දවසන්නේ. ඉතින් ඒ නිසා යාලටත් නිවාඩු. ඉතින් ඒ නිසා අද එයත් එක්ක තමයි මගේ දවස ගෙවෙන්නේ. මම හරිම ආසයි ළමයි අපේ අම්මා ගෙදර ඉන්න දවසට. මොකද එයත් එක්ක chat එකක් දාගෙන එයත් එක්ක ඉන්නවා හරි ආසයි. එක්සෑම් භීෂණය නිසා ඔළුව ටිකක් ස්ට්‍රෙස් තමයි. ඒත් ඉතින් ස්ට්‍රෙස් වෙන්නේ නැතුව වැඩ ටික කරගන්න මම ෆුල් try එකක් දෙනවා. ඉතින් අපි බලමු කොහොමද මගේ මේ වීක් එක ගත වෙන්නේ කියලා. අද ඉතින් මම එළවලු බත් එකක් හදන්න තමයි හදන්නේ. මට හිතුණා ඔයාලත් එක්කත් ඒක share කරගන්න. එළවලු බත් හදන්න ඉතින් ඕනි කෙනෙක් දන්නවා. ඒත් ඇත්තටම මම දන්නේ නැහැ. මමත් YouTube එකේ වීඩියෝස් ටිකක් බලලා තමයි අද හදන්න යන්නේ. මට ගොඩ දවසකින් ඉඳන් ආසාවක් තිබුණා තනියම අර දෙයක් හදන්න. ඉතින් මම ඒ නිසා අද එළවලු බත් එකක් හදන්න තමයි යන්නේ. ඉතින් මට හිතුණා ඒකත් ඔයාලත් එක්ක share කරගන්න. අන්න දැන් මම මුලින්ම හාල් ටික හොදගත්තා. හරිද? ඊට පස්සේ ඒකට බටර් වලින් ටේබල් ස්පූන් එකක් ටේබල් ස්පූන් එක නෙවෙයි ළමයි ටී ස්පූන් එකක් ඒකද කරගන්නවා. මේක ටී ස්පූන් එකක් දෙනවාද පින්නේ එතන. ඊටවට හොඳට හොදගත්ත කරපිංච කොළ ටිකුත් එකතු කරපිංච නෙවෙයි මේ රාම්පි කොළ ටිකුත් එකතු කරගන්න. ඊට පස්සේ මම ඒකට කරාබොනේටි දෙකකුත් එකතු කරගන්නවා. ගාන්ටම අපේ ගෙදර කාබොනේටි දෙකයි තියෙන්නේ. ඒ නිසා මට එකතු කරගන්න තියෙන්නේ කාබොනේටි දෙකයි. ඊපස්සේ කුරුඳු වගේ එකක් දෙකකුත් එකතු කරගත්ත කුරුඳුලකුත් අපි එකතු කරගමයි කුරුඳු නෙවෙයි මං හිතන්නේ. මෙන්න මේ වගේ චූටි කුරුඳු කැලි දෙකකුත් මම එකතු කරගන්නවා. ඊට පස්සේ තව ලුණු දාන්න ඕනි. මම බත් වීඩියෝ එකේ ඉන්න ලුණු දානවා. ලුණු ටිකක් දානවා. ඊට පස්සේ කහත් කැමති නම් විතරක් දාන්න පුළුවන්. කහ. ඊට පාටට මම අත නිසා මම කහ චුට්ටක් දාගන්නවා. දැන් වතුර දාලා මේක ලිපේ තියන්න ඕනි. මෙච්චර වෙලා මම බත් එක ගහලා ළමයි ස්විච් එක දාලා නෙවෙයි තිබිලා තියෙන්නේ. දැන් තමයි ස්විච් එක දැන් ටෙම්පරාදුව දන්නේ කොහොම හරි එළවලු ටික කපලා ඒක හදාගමු. මෙන්න මේ බඩු ටික තමයි ඕනි වෙන්නේ අද දවසේ එළවලු බත් එක හදන්න. දැන් ඉතින් මම කපන කන්න ඔක්කොම කපලා ඉවර වෙලා එළවලු බත් එක හැදුවා. ඒක ඇත්තටම රස පාටයි ළමයි. රස පාටයි නෙවෙයි ඒක ඇත්තටම රසයි. ඉතින් අද අප්‍රේල් 2 වෙනිදා අද ඉතින් මට ක්ලාස් දවසක්. ඉතින් දැන් මං වොෂ් දාලා ලෑස්ති වෙලා ක්ලාස් යන්න තමයි හදන්නේ. ඉතින් මං ක්ලාස් යන්න කලින් ගත්තේ මේ වීඩියෝ ක්ලිප්ස් ටික විතරයි. දැන් ඉතින් මේ ක්ලාස් ගිහින් ගෙදර ඇවිත් ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් දැන් මං ක්ලාස් ගිහින් ඇවිත් කොණ්ඩේ පීරගෙන හෙයර් ක්ලිප් එකක් ගහගෙන චුට්ටක් රිලැක්ස් වෙන්න තමයි හදන්නේ. මං දැන් තමයි ළමයි ක්ලාස් ගිහින් ගෙදර ආවේ. ඉතින් දැන් මං හදන්නේ රෑට කන්න. අද අප්‍රේල් 3 වෙනිදා මගේ vlog එකේ 3 වෙනි දවස.
ඉතින් ළමයි මං දවසේ වෙන හැම දෙයක්ම නම් vlog එකට include කරන්නේ මොකද මේක weekly vlog එකක් නිසා එතකොට vlog එක ගොඩාක් තික් වෙනවා. එතකොට ඔයාලටත් බලන්න boring ඒ වගේම තමයි මට edit කරද්දිත් ඒක ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා තමයි පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මම එකතු කරලා මේ vlog එක හදන්නේ. ඉතින් අද අප්‍රේල් 3 වෙනිදානේ මගේ බර්ත්ඩේ එකට කලින් දවසේ තමයි අද. ඉතින් මම අපේ පොඩි අක්කත් එක්ක බර්ත්ඩේ ඩේ අවුට් එකක් ගියා. ඉතින් අපි දෙන්න මුලින්ම ගියේ කන්න. මොකද අපි දෙන්න දවල් වෙලා තමයි ගියේ ඩේ අවුට් එක. ඉතින් ඒ නිසා මුලින්ම ගියා කන්න. මම ගත්තා චිකන් රයිස් එකකුයි වෝටර්මෙලන් ජූස් එකකුයි. අපේ අක්කා ගත්තේ චිකන් රයිස් එකකුයි. එයා ගත්තා ලෙමන් ජූස් එකක්. ඉතින් ඕවා තමයි අපි කෑවේ බිව්වේ. ඉතින් කාලා බීලා එහෙම අපි ගියා ඇඳුම් ගන්න මගේ බර්ත්ඩේ එකට. ඉතින් මේ බලන්න මේ ෆ්‍රොක් එක මාරම ලස්සනයි ළමයි. ඔයාලට දැන් මම මේ පෙන්නන ෆ්‍රොක් දෙකෙන් ඔයාලා කමෙන්ට් කරන්න මන් දන්නේ නැත්තේ මොන ෆ්‍රොක් එකද කියලා. ඊට පස්සේ ඉතින් මයි අක්කයි ලව එකකට ආවා අපි යූස් කරන බියුටි ප්‍රොඩක්ට් ටිකක් ගන්න. බියුටි ප්‍රොඩක්ට් ටිකක් කිව්වට ළමයි එහෙම ගොඩක් ගත්තේ නෑ. 2-3ක් තිබ්බා ඉවර වෙච්ච ඒ ටික ගන්න තමයි ආවේ. ඊට පස්සේ අපි සැලොන් එකට ගියා. ඒනම් ගියේ මගේ වැඩකට නෙවෙයි අපේ අක්කාගේ වැඩකට. සැලොන් එකට ගිහිල්ලා එයාගේ වැඩ ටිකත් ඉවර වෙලා අපි එහෙමම ආවා ගෙදර. ඉතින් ඔය වගේ ඩේ අවුට් එකක් පුංචි වැඩ ටිකක් කරගන්න තමයි ගියේ. ඒත් ඔයාලට vlog එකේ එක පොඩ්ඩක් වගේ පෙවුනට ළමයි අපිට මේකට පැය ගාණක් ගියා. ඉතින් guys today is a special day because it's my birthday. ඉතින් අද දවසේ මම start කළේ ගොඩාක් excited feeling එකකින්. honestly මම නිදාගන්න කලින්ම plan කරලා තිබ්බා අද vlog එකක් කරන්න. ඉතින් අද මගේ birthday එක උනාට කරන්න දෙයක් නැහැ. මට අද ක්ලාස් තියෙන දවසක්. ඉතින් මම උදෙන්ම ක්ලාස් ගියා. ක්ලාස් යද්දී නම් මම මුකුත් වීඩියෝස් ගත්තේ නැහැ. දැන් මම මේ කරන්නේ අද උදේට අපේ අම්මා කිරිබත් හැදුවා. ඉතින් මම උදේ කාලා යන්න මට ටයිම් තිබුණ නැහැ. ඉතින් ඒ නිසා ක්ලාස් ගිහින් ආපු ගමම මං කළේ උදේට කාපු එක. මේ වීඩියෝස් ටික විතරයි ඉතින් මම උදේවරුේ ගත්තේ. දැන් ඔයාලට මේ පේන්නේ මම පුංචියට සෙලිබ්‍රේට් කරපු මගේ බර්ත්ඩේ එක. ඉතින් මම කැමති නැහැ අර ගොඩාක් අයට කියලා ඒ විදිහට බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. මං ආස මගේ පවුල ඇත් එක්ක චූටියට මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් දැන් අපි මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න තමයි හදන්නේ. ඉතින් ඔය විදිහට තමයි මගේ බර්ත්ඩේ එක මම මගේ පවුලේ අයත් එක්ක සැමරුවේ. මෙතන අඩු අපේ ලොකු අක්කලා විතරයි. ඉතින් එයාලට එක වැඩ නිසා එන්න විදියක් තිබුණේ නැහැ. ඉතින් එයාලා විතරයි අපේ ෆැමිලි එකේ අද අඩු. අනිත් හැමෝමත් එක්ක මම මගේ බර්ත්ඩේ එක මං ආස විදියට සෙලිබ්‍රේට් කළා. ඉතින් මං ගොඩාක්ම ආස මගේ බර්ත්ඩේ එක දවසට මං වෙනුවෙන් දෙයක් කරන්න. ඉතින් මම මගේ බර්ත්ඩේ වීක් එකේම මං ආස දේවල් ගත්තා. මං ආස දේවල් කෑවා බිව්වා. ඒ විදියට අර මම ආස දේවල් මම මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් කළා. ඉතින් මං ආසම් විදියට මං කැමතිම විදියට
මගේ ෆැමිලි එකේ අයත් එක්ක මම මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කළා. ඒ වගේම තමයි මට ගොඩාක් අය කමෙන්ට් මෙසේජ් දාලා මගේ බර්ත්ඩේ එකට විශ් කරලා දාලා තිබුණා. ඉතින් මට ඒකටත් හරිම සතුටුයි. ඉතින් thank you හැමෝටම මගේ ඩේ එක ස්පෙෂල් කළාට. ඉතින් මම මගේ බර්ත්ඩේ vlog එක මෙතනින් end කරනවා. Don't forget like, comment and subscribe. Stay tuned for more vlogs. Bye guys. හතර කේන්දරේ පාළුයි කියලා නුඹ ළඟදී දැනුනේ නෑ මට නම් පාළු ග්‍රහයෝ නැතුවලු නුඹගේ නිසි පරිදි මට නම් නෑ ඔබේ අඩුපාඩු මේ දුරු ගමනේ මගේ දැතේ වෙලිලා බවයේ සැරිසර එක් වෙලා වෙන්දිවි සතනේ නොයමී පෙරදිලා මාගත් පෙරදිලා දුර අහසේ